මීට ඉස්සෙල්ලා අපි සහෝදර ධනුෂ්ක පාරක්ෂමසිංහ පැහැදිලි කරා මේ දැනට තියෙන ප්‍රතිසංස්කරණ ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ පසුබිම මොකක්ද කියන එක. මම බලාපොරොත්තු වෙන්නේ දැනට අපි ඉන්න තත්ත්වය මොකක්ද, ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැනට අපි ලංකා විදුලි බල මණ්ඩලයේ විදියට ඉඳලා සමාගම් කීපයකට අපේ මේ ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය වෙන්න නියමිතයි. මෙම ක්‍රියාවලිය ඇතුළතදී දැනට සේවයේ නියුතු සේවකයින් මේ කියන සමාගම් වලට අන්තර්ග්‍රහණය කර ගැනීමට සිද්ධ වෙනවා. එතකොට අපේ කැමැත්ත ලබාගෙන අපි කැමැති සමාගමකට බැඳීමට නිදහස තිබෙනවා නම් අන්න එතන තමයි අපි සේවකයෝ බලාපොරොත්තු වෙන ක්‍රමවේදය. Tamanට කැමැති සමාගමකට නිවැරදි ක්‍රමයක් යටතේ බැඳීමට සැලැස්වීම. ඉතින් දැනට අපිට ලැබිලා තියෙනවා ලිපියක්. ඒ ලිපියේ සඳහන් වෙනවා අපේ නම. එතකොට අපේ ප්‍රොවිඩන්ට් ප්ලාන් අංකය, ඒ වගේම ඔබ මෙන්න මේ සමාගමට අනියුක්ත කරනවා කියන එක. දැන් එතනදී අපිට මතුවෙන ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි මෙම ලිපිය අපිට ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව ගත්තොත් අපිට අපේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන් අපිට පහසු භාෂාවකින් අපිට රජය හෝ රජය සමාගම් සමග ගනුදෙනු කිරීමට හැකියාව තියෙන්න ඕනේ. නමුත් මේක අපිට ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට මේ ආයතනය තුල ඉතාම නොයෙකුත් මට්ටම් වල සේවකයන් ඉන්නවා. අපිට නිශ්චය කරන්නට හැකියාවක් නැහැ සියලු දෙනාටම ඉතා හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා කියලා. මේ කියන්නේ යමෙකුට අපහාස කිරීමක් නෙමෙයි. නමුත් Tamanගේ පහසු භාෂාවකින් රජය හා ගනුදෙනු කරන්නට රජය විසින්ම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය තුලින් පිළිගෙන තියෙනවා එවැනි අවතියක් තියෙනවා කියලා. ඉතින් එතකොට මූලික වශයෙන් න්‍යායතිය උල්ලංඝනය වෙන බවක් අපිට පෙනී යනවා. ඊළඟට මේ ලිපිය තුල අපිට ඊගාව ආයතනයක් තුලට යනවද නැද්ද කියන එක තීරණය කරන්න අපිට මූලික වශයෙන් අවශ්‍ය වෙන කාරණා කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැනගන්නට ඕනේ ඊළඟ ආයතනයේ අපි බැඳෙන තනතුර මොකක්ද කියලා. ඒක අපි බැඳෙන තනතුර මොකක්ද කියලා දැනගන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ අපි ඒ ඕගනයිසේෂන්, ඒ කියන්නේ ඒ ආයතනයේ ව්‍යුහය මොකක්ද කියන එක. එතකොට ඒ එක එක තනතුරු සඳහා බඳවා ගැනීමේදී ඒ එක එක තනතුරක සේවයන් පවත්වා ගැනීමේදී ඔවුන්ට අවශ්‍ය වන මූලික සුදුසුකම් මොනවද කියන එක. එතකොට Tamanගේ සුදුසුකම් මොනවද කියන එක සේවකයන් දන්නවා. එතකොට ඔවුන්ට හැකියාවක් තියෙනවා ඊගාව සමාගමේ Tamanට බැඳෙන්න පුළුවන් මොන තනතුරටද තමව බඳවා ගන්නේ කුමන තනතුරකටද කියන එක දැනගන්න. එතකොට ඒක මේ ලිපිය තුලින් අපිට තාම ලැබිලා නැහැ. ඒ වගේම තමයි රාජකාරිය. ඔහු කරන්නේ කුමන වර්ගයේ රාජකාරියක්ද? දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා අපි ඕනෑම ආයතනයකට බඳවා ගැනීමේදී අපිට දෙනවා ඔබ කරන්න ඕන මොනවද කියන එක. ජොබ් ඩිස්ක්‍රිප්ෂන් කියලා කියන්නේ. ඒතකොට අපේ රැකියාවේ අපි විසින් කළ යුතු දේවල් මොනවද කියන එක ගැන අපිට අවබෝධයක් ලැබලා දෙනවා. නමුත් මේ අවස්ථාවේදී තවමත් අපිට එවැනි විස්තරයක් ලැබිලා නැහැ. ඊළඟ දේ තමයි අපි යම්කිසි සමාගමක සේවා කරනවා නම් අපි දැනගන්න ඕනේ අපි කොතනටද අපි රැකියාවට වාර්තා කළ යුත්තේ කියන එක. එහෙම නැත්නම් අපේ සමාගම තියෙන තැන කොතනද? මේ මූලස්ථානයේ මොකද්ද? මොකක්ද ඒකේ ලිපිනේ? ඒ ගැන අපිට අවබෝධයක් නැහැ තවම. එතකොට අනිත් දේ තමයි යම්කිසි කෙනෙක් රැකියාවක් ලබා ගන්නවා නම් ඌ දැනගෙන ඉන්න ඕනේ තමන්ගේ මූලික වැටුප මොකක්ද කියන එක. මූලික වැටුප මොකක්ද? ඊළඟට ඌ දැනගන්න ඕනේ කොහොමද මේ තනතුරේ උසස් වීම ලැබෙන්නේ කියන එක. ඒ ඊට අදාළව තියෙන ලීවි කියවිලි අපිට ලැබෙලි දීලා නැහැ තාම. මොකද අපි දැනගන්නට ඕනේ අපිට තිබෙන උසස් වීමේ පටිපාටිය මොකක්ද කියන එක.
එතකොට ඊළඟට අපි ගත්තොත් මේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මොකක්ද කියන එක මෙම ලියුම ලැබෙන මොහොතේදී අපිට දැනුම් දීලා තිබුණේ නැහැ. ඒ පිළිබඳව ඊට පසු යම්කිසි දැනුම් දීම් කීපයක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මම අර මුලින් කිව්වා වගේ මේ කාර්යාලවල ලිපිනයන් මොනවද කියන එක ගැන විස්තරයක් ලැබිලා නැහැ. එතකොට මේක තමයි දැනට තියෙන තත්ත්වය. එතකොට මේ තත්ත්වයටදී අපිට තීරණයක් ගන්න බෑ අපි මේ සමාගමට බැඳිනවද නැද්ද කියන එක. ඉතින් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ සමාගමට බැඳෙන්න අකමැති නම් අපිට VRS එකක් ගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් VRS එකක් ගන්න බොහෝ වෙලාවට අපේ සේවය කරන සේවකයින්ට මේ ආයතනය හැර යාමේ අවශ්‍යතාවයක් ඇත්තටම නැහැ. උන්ට අවශ්‍ය තවදුරටත් මේ රටට තමන් ලබාගත්තු දැනුමින් හැකියාවෙන් උපරිමයෙන් සේවය කරන්න. ඉතින් එහෙම තත්ත්වයක් තුල VRS එකක් අරගෙන යන්න කාටවත් ඕනකමක් අවශ්‍යතාවයක් නැහැ. නමුත් VRS එක ගැන හරි පැහැදිලිව අපිට අවබෝධයක් නැහැ මේ ගැන. මොකද VRS එක ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න අවශ්‍ය වෙන මූලික තොරතුරු ටික අපිට හරියට ලැබිලා නැති හින්දා. දැන් එතකොට මේකට කියන්න වෙන්නේ අපිට ඇත්තට මේ දීලා තියෙන ලියුම ඉතාමත් දියාරු ආකාරයේ ලියුමක් කියලා. මොකද ලියුමක් දෙන්න ඕනවට ලියුමක් දෙනවා වගේ හැඟීමක් තමයි අපිට මේ ලියුම හම්බුනහම දැනෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ වෘත්තීය සමිති තවදුරටත් සාකච්ඡා කරමින් ඉන්නවා. එතකොට අන්තර්ජාතික කම්කරු සංවිධානය වගේ සංවිධානයකත් ඉතින් ඒගොල්ලොන්ට මේ ලියුම දැක්කහම ඒගොල්ලන්ගේ විමතිය පළ කරලා සිටිනවා මේ ලියුම සම්බන්ධයෙන්. ඉතින් එතකොට මේක යන ස්වභාවය ගැන කල්පනා කරනකොට පේන දෙයක් තමයි මේක ඉතාමත් කඩිමුඩියෙන් ඉතාමත් වේගයෙන් සිද්ධ කරන්න උත්සාහ දරමින් සිටින බව. ඉතින් ඇත්තට මේ වගේ බරපතල ක්‍රියාවලියක් මේ වගේ කඩිමුඩියේ සිද්ධ කිරීම තුළින් සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වෙන ඉලක්කය කරා ළඟා වෙන්නට බැරි වෙන එක. ඒ වගේම තමයි මිනිසුන්ට සාමාන්‍ය ජනයාට මේ සම්බන්ධයෙන් නිවැරදිව තොරතුරු ලබා ගන්න බැරිව තිබෙන එක. මේ ගැන මම හිතන්නේ ඔයිට ඉස්සෙල්ලත් සාකච්ඡා කෙරුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ